පාටිකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ පාටිකුරුල්ල කතාවේ ඉස්සරහට වෙන දෙයක් සම්බන්ධව. ජනනාත ඉක්මනින් එකම එක දෙයක් කතා කරන්න කටයුතු කරයි කියන කාරණාව තමයි අපිට අද මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් ළඟ තියාගෙන ඉන්න වෙන්නේ කියන කතාව ගැන තමයි අද අපි වීඩියෝ එක හරහා මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවකුත් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයත් එක්ක එකතු වෙලා කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. කොහොම හරි ඉතින් ජනනාතට කවදාවත් සමාව දෙන්න බෑ. තමන් රැවට්ටුවකට කමක් නෑ. හැබැයි ඉතින් තමන්ගේ දුවව රැවට්ටුව කියන ඒ කේන්තිය දිගින් දිගටම වැඩිපුරත් එක්ක ඇති වෙලා තියෙනවා කියන කතාව ගැන තමයි අපිට අද මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්න වෙන්නේ කියන කතාව ගැන මම මතක් කරනවා. ඉතින් ඒක හරිම වැදගත් දෙයක් විදියට අපිට මේ වෙලාවේ හොඳින්ම කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න සූදානම්කම තිබිලා තියෙන්නේ කියන කාරණාව ගැන අද අපි විශේෂයෙන්ම ඔයාට කතා කරන්න සමත්කම් දක්වනවා. පාටිකුරුල්ල කතාවේ කෙවින්ගේ තාත්තා සියලු අත්ත විස්තර හෙළි කරාට පස්සේ කතාවේ ඇතිවෙන තීරණාත්මක හැරුවම ගැන අපිට මේ විදිහට ආකර්ශනීය වීඩියෝ එකක් ඔයා වෙත අරගෙන එන්න හැකියාවක් ලැබෙනවා කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න සූදානමකුත් ඇති කරගෙන ඉන්නේ කියන කාරණාව ගැන තමයි අද අපිට වීඩියෝ එක හරහා මතක් කරන්න පුළුවන්කමකුත් ලබලා දීලා තියෙන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන විශේෂත්වය ගැන අපිට අද වීඩියෝ එක හරහා මේ වෙලාවේ කතා කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න සූදානම්කමක් තියාගෙන හිටියේ කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයත් එක්කම කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන කාරණාව මතක් කරන්න ඕනේ. ඇත්තම කියනවා නම් ඒත් එක්කම තව දෙයක් අපිට කතා කරන්න පුළුවන්. ඇත්තටම නිම්නාවගේ පවුලේ කෙවින්ට මේ වෙලාවේ සමාව දෙයිද? එහෙම නැත්නම් ඒ සමාව නොදී මේ කට්ටිය මෙතනින් නැගිටලා යන්න කටයුතු කරයි කියන විශ්වාසය අපිට මේ වෙලාවේ තියාගන්න අවස්ථාවක් ලැබෙනවා කියන කාරණාව තමයි අද අපි වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට සූදානම්කමක් තියාගෙන හිටියේ කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්. කොටින්ම කියනවා නම් ඒක හරිම වටිනා අවස්ථාවක් විදියට අපිට මේ වෙලාවේ මතක් කරන්න ඉඩකඩක් ලැබිලා තියෙනවා.